යන්නකො යන්න පුංචි රවුමක් ගිහින් එන්න. Petum. Pedum? Soginan. Apsarai. 앞시라이? Apsara. 앞시라? 예. 아, 멋있는 커플이에요. 아름다운 커플. 감사합니다. 네? 딸기 체험. 딸기잼? 딸기 체험. 딸기 제홈? 딸기. 딸기, 딸기. ඔන්න ඒ අංකල් එක්කත් පුංචි කතාවක් දාගෙන අපි දෙන්න ගමන යන පිටත් වුණා. 그 재밌게 하라고. 응? 알았죠? 예. 이름 뭐라 그랬지? Petum. 배둠. 예. 배둠하고 앞서봐. 예. 응? 앞서봐. 잘 갔다 와. 예? 예. 알았죠? 예, 감사합니다. 감사합니다. 예. දැන් අපි ඉන්නේ ගොඩක් ලං වෙලා. ලස්සන වෙල්යායක් මැදින් තමයි එතෙන්ට යන්න තියෙන්නේ. මේ බලන්නකො ලස්සන. අද අපි යන්නේ කල්ගී චෙහොම්. අපි මේ අද යන්නේ දෙවෙනි පාරට. පළවෙනි පාර ඇවිත් මේක ඇතුලේ හිටියේ පොඩි ළමයි ටිකක් නිසා අපි ඇතුලට යන්න නැතුව ආයෙ ඇරිලා ගියා. ඉතින් අද ආයෙ ආවා. බලමු. මෙන්න මෙතනින් අපිට පූර්ණ දැනුවත් කිරීමක් කරනවා මොනවද මෙතන තියෙන්නේ කොහොමද මිල ගණන් කියලා. ඔයාලා තාලා බලන්නකෝ. 만들기는 아이스크림 만들기, 케이크 만들기, 초코 퐁듀, 딸기 청 이렇게 있거든요. 그래서 이거는 딸기 따고 나오신 다음에 하실 수 있는데 가격이 각각 달라요. ඉතින් අපි ඇතුළට ඇවිත් ඉන්නේ. මේක පටන් ගන්නේ 3:00ට. හැබැයි ස්ට්‍රෝබෙරි කඩන්න දෙන්නේ නම් 4ට කියලා තමයි කිව්වේ. බලමු. අපි ගත්තේ ස්ට්‍රෝබෙරි කඩන්නයි අයිස්ක්‍රීම් හදන්න. ඉතින් අපිට ඔක්කොම ගාන උනේ සම්මාන් ඕචොන්. ඒ කියන්නේ ලංකාවේ මුදලින් නම් රුපියල් 7000ක් විතරයි. දැනට ස්ට්‍රෝබෙරි ටික තියෙන්නේ නම් අපිට වඩා ගොඩක් උඩින්. අපේ වෙලාව ආවහම මේගොල්ලෝ අපිට කඩන්න පුළුවන් ගානට මේවා ටික පාත් කරනවා. මේගොල්ලෝ විතරක් නෙමෙයි පොඩි බබාලට ප්ලේ ඒරියා එකකුත් මෙතන තියෙනවා. මේ මගේ බබාත් මෙතන සෙල්ලම් කරනවා. ඉතින් මෙතන උඩත් තැනක් තියෙනවා. අපි ගිහින් බලමු එතන ලස්සන. ඉතින් කාර්යබහුල සතියක අවසානය මේ වගේ හිත නිදහස් තැනක ගෙවන්න මේ විදිය ලස්සන තැන් ගොඩාක් මේ රටේ තියෙනවා. 딸기를 먹다 보면 뭐가 버려져요? 꼭지도 버려지고요. 바닥에 과즙도 떨어지고요. 그러면 농장으로 ඉතින් ඒ විදිහට මූලික දැනුවත් කිරීමක් කරලා අපිට මේ ස්ට්‍රෝබෙරි කඩන්න එන්න දෙනවා. जो तू मुझे देखे एक बार ये पल ऐसे हैं जो गुजरे तो गए हम भी यूं साथ रहे कब तक यूं हम तो सहे दिल में मेरे तुम हो यूं ही आएगी कोई कभी नहीं चाहे ये दिल मेरा तुझको ही जाना बार बार. ඉතින් අපිට කැමති විදිහේ ලස්සන ස්ට්‍රෝබෙරි මේකින් කඩා ගන්න පුළුවන්. මේවා දැක්කහම ඉතින් මෙතනම තියාගෙන කන්න තමයි හිතෙන්නේ. හැබැයි ඉතින් එහෙම කරන්න බෑ. මොකද එන්න ගලින්ම අපිට දැනුවත් කරනවා මේවා
මෙතන ඉඳන් කන්න බෑ, ඇවිත් තමයි කන්න පුළුවන් කියලා. ඒ අතරේ මෙන්න පුංචි ගොවි මහත්තයෙකුත් ඉන්නවා. ඉතින් පුංචි බබාලට මේ වගේ සෙල්ලම් කරන්න දේවලුත් තියෙනවා. මම ඉතින් එහා කොනේ ඉඳන් මෙහා කොනට, මෙහා කොනේ ඉඳන් එහා කොනට ඇවිද ලස්සන ගෙඩි හොය කඩා ගන්නවා. ඒ අතරේ මට වෙච්ච දේ බලන්නකෝ. මෙතෙන්ට ගියාම නම් පිස්සු වගේ. මොකද කඩෙන් කනවට වඩා මේක මාරම එක්ස්පීරියන්ස් එකක්. මොකද අපි ඒ වෙලාවෙම කඩාගෙන ෆ්‍රෙෂ් පිට තමයි මේවා කන්න පුළුවන්. ඉතින් ඒක නම් මාරම රසයි. ඔයගොල්ලොත් කොරියාවේ ඉන්නවනම් ගිහින් කාලා බලන්න. දැන් මෙහෙ විතරක් නෙමෙයි. මම දැක්ක ලංකාවෙත් දැන් මේ වගේ තැනක් තියෙනවා. ඉතින් ඕගොල්ලොත් ඒ ප්ලේස් එක කොහෙද කියලා හොයාගෙන ගිහින් බලන්නකො. ඕගොල්ලන්ට ආයි යන්න හිතෙයි. මේ බලන්නකො මේ වගේ ලස්සන. ඉතින් මේ පැකේජ් එකට අපිට ස්ට්‍රෝබෙරි කිලෝ එකක් කඩා ගන්න පුළුවන්. මාර්ට් වල තියෙන ස්ට්‍රෝබෙරිත් මං හිතන්නේ මේ ප්‍රයිස්ම තමයි යන්නේ. ඉතින් ඒකත් එක්ක බලද්දි මේක ගොඩක් ලාභයි. අනිත් එක ගොඩක් වටිනවා. මොකද මේක අපි ෆ්‍රෙෂ් පිටනේ ගන්නෙ. ඕගොල්ලන්ට කියන්න අමතකුණා. ඕගොල්ලෝ ස්ට්‍රෝබෙරි කඩාගද්දින් ගොඩාක් ඉතිලා තියෙන ඒවාම කඩා ගන්න එපා. මොකද මම මේ මෝඩ වැඩේ කරගත්තා. චුට්ටක් විතර ඉදිලා අඩු ඒවා කඩාගත්තාම අපිට ගොඩක් දවස් ගෙදර තියාගෙන කන්න පුළුවන්. අපි දෙන්න ඉතින් තියෙන රතු පාටට තියෙන ලස්සනම ගෙඩි ටික කඩාගත්තා. ඒ වුණාට කන්න ඉතින් අපි දෙන්න විතරයි ඉන්නේ. ඒ නිසා වැඩි හරියක් ඉදිලා වැඩි වෙලා විසිකන්න තමයි අපිට ඕනේ. මෙතන තරාදියකුත් තියලා තියෙනවා. ඉතින් මට තව ග්‍රෑම් 170ක් කඩා ගන්න පුළුවන්. ඉතින් අපි ඒ ටිකත් ටක් ගාලා කඩාගෙන ඇතුළට ගිහින් ඉඳගෙන අපේ අයිස්ක්‍රීම් එකත් හදන්න ඕනේ. ඉතින් දැන් නම් පුංචි ළමයි එළියට ගිහින් තියෙන නිසා මේගොල්ලෝ මේවා ටික චුට්ටක් අපේ ගානට උස්සලා දුන්නා. මොකද නැත්තම් අපි චුට්ටක් නැමිලා වගේ තමයි ස්ට්‍රෝබෙරි කැඩුවේ. මොකද පුංචි ළමයින්ටත් කඩන්න පුළුවන් වෙන්න තමයි ස්ට්‍රෝබෙරි පාත් කරලා තිබුණේ. දැන් අපි කිලෝ එකක් වෙන කඩාගෙන ඉවරයි. ඉතින් දැන් අපි යමු අයිස්ක්‍රීම් එක හදන්න. ඔන්න දැන් තියෙන්නේ අපේ රස බලන වෙලාව. අපි දෙන්න ඉතින් මුලින්ම අයිස්ක්‍රීම් හදන එක පැත්තකින් තියලා ඇති වෙනකන් කාලා හිටියා. ඉතින් දැන් අපි අයිස්ක්‍රීම් එක හදන්න. මේගොල්ලෝ අපිට අයිස්ක්‍රීම් හදන්නේ කොහොමද කියලා මුලින්ම කියලා දෙනවා. 넣고 깨지고 얼면은 여기다 덜어내고 두 번째 거 만드셔야 돼요. 두 번인 거예요. 한 번에 다 하시면 안 돼. ඔන්න ඉතින් අපි අපේ අයිස්ක්‍රීම් එක හදන්න පටන් ගත්තා. ඉතින් අපි කවදාවත් මේ එක්ස්පීරියන්ස් එක අරගෙන නැහැනේ. ඉතින් බලමු අපිට ලස්සනට ඒක වැඩේ කරගන්න පුළුවන් වේද කියලා.从我记事起，摘子就冷落了，留不住人，算是什么过错呢？ ඔන්න අපේ අයිස්ක්‍රීම් එක ටික ටික හයි වෙන ගමන් තියෙන්නේ. මට නම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ මේක කාලා බලන්න රසයිද කියලා. දැන් අපේ අයිස්ක්‍රීම් එක හැදිලා ඉවරයි. මොකද අපිට දුන්න මේ ප්ලේට් එක හොඳටම ගල් වෙන්නේ නැහැ මම හිතන්නේ. මේක අපි දැන් ගොඩක් වෙලා තියලායි තිබුණේ. ඉතින් අපි ඒ නිසා තව එකක් හදන්න තියෙන නිසා
අපි දැන් මේක නතර කරන්නයි හදන්නේ. මොකද මට ඉවසන් ඉන්න බෑ මේක කන්න ඕනේ. දැන් අයිස්ක්‍රීම් එක පොඩ්ඩක් හැඩ කරලා බලමු කාලම මේක රසයිද කියලා. ඇත්තටම රසයි. මං හිතන්නේ මේකට පැණි මුකුත් දැම්මේ නැද්ද කොහෙද? අපිට දුන්න ස්ට්‍රෝබෙරි වල පැණි තිබුණද දන්නේ. හැබැයි මේක රසයි. ඔන්න ඉතින් අපේ මේන් චෙෆ් වැඩේට බැස්සා. ඔන්න බලන්නකො එයාගේ එක්ස්පීරියන්ස් එක. කොහොමද? එයා ලස්සනට ඇත්තටම වැඩේ කරා. හැබැයි අයිස්ක්‍රීම් එක ගල්ුනේ නැහැ. මොකද අපිට දීලා තිබ්බ මේ ප්ලේට් එක එච්චර හොඳ එකක් නෙමෙයි මම හිතන්නේ. ඉතින් අවසානෙට එයා මම හදපු අයිස්ක්‍රීම් එකත් කාලා එයා හදපු අයිස්ක්‍රීම් එකත් බීලා තමයි ගෙදර යන පිටත් උනේ. අවසානෙට මට කන්න අයිස්ක්‍රීම් ඉතුරුනේ නැහැ. මොකද එයා හදපු අයිස්ක්‍රීම් එක මට කිව්වනේ. ඉතින් ඒක හරියට හැදුන්නේ ඔන්න ඔය විදියට වතුර එකක් වගේ තමයි තිබුණේ. ඉතින් රස නිසා එයා ඒක බිව්වා. ඉතින් ඒ අතරේ නිකම්ම බලාගෙන ඉන්නත් බැරි නිසා මම ස්ට්‍රෝබෙරි ටික අතුරුදහන් කරා. ඉතින් අදට අපේ බ්ලොග් එක ඉවරයි. ඊළඟ සතියේ එනකම් පරිස්සමින් සතුටින් ඉන්න.